ඔබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් ඔන්න අලුත් වීඩියෝ සීරීස් එකක් අරන් ආවා. ඉතින් මේ අලුත් වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ UI UX ඩිසයින් ෆීල්ඩ් එකේ ගොඩක්ම යූස් වෙන Figma කියන ඩිසයින් ටූල් එක ගැන. ඉතින් මේ UI UX ෆීල්ඩ් එක කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා කෙටියෙන් හඳුනාගෙන ඉමු. මේ Figma එකෙන් වැඩ කරන්න කලින්. හරි, UI එකක් කියන්නේ මොකක්ද? UI එකක් කියන්නේ මොකක්ද කියලා සරලව කියනවා නම් ඔයාලා එදිනෙදා භාවිතා කරන software එකක් වෙන්න පුළුවන්. නැත්නම් website එකක් වෙන්න පුළුවන්. නැත්නම් mobile application එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඕනම එක මුලින්ම ඔයා ඒකට log වුණාට පස්සේ ඔයාට දකින්න ලැබෙන මේ interface එකට තමයි කියලා කියන්නේ UI එකක් වෙන්නේ. ඉතින් මේ UI ඩිසයින් කරන්න ගොඩක්ම යූස් කරන ටූල් එකක් තමයි මේ Figma කියලා කියන්නේ. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ Figma කියන ටූල් එක ඔයාලට ඔන්ලයින් වෙබ්සයිට් එක හරහා ඇක්සස් කරලා ඒකට ලොග් කරලා ඒක වැඩ කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඔෆ්ලයින් විදියට ඩෙස්ක්ටොප් එකට මේ Figma ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගෙන යන්නත් පුළුවන්. ඉතින් අපි අද බලමු කොහොමද මේ වෙබ් බ්‍රවුසර් එක හරහා කියන්නේ Figma සයිට් එකට ගිහිල්ලා කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. හරි, ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම Google එකට ගිහිල්ලා Figma කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙහෙම Figma කියලා සර්ච් කරාට පස්සේ මුලින්ම එන සර්ච් රිසල්ට් එකේ තියෙන මේ Figma කියලා තියෙන ලින්ක් එකෙන් ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට දකින්න හම්බෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට තියෙනවා අලුතෙන් new design file එකක් කොහොමද import කරන්නේ, ඒ වගේම කලින් කර ප්‍රොජෙක්ට් තියෙනවා, ඒ වගේම ඉම්පෝර්ට් කරගන්නේ කොහොමද වගේ ටිකක් තියෙනවා. ඉතින් අපි අද බලමු කොහොමද අලුත් ෆයිල් එකක් අරන් වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලා මෙන්න මෙතන new design file කියන එකට ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් අපි ඩිසයින් එකක් කරන්න කලින් දැනගත යුතු ප්‍රධාන දෙයක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි ඩිසයින් එක කරන්නේ මොන ඩිවයිස් එකටද කියන එක මුලින්ම තීරණය කරන්න ඕනේ. ඉතින් ඒකට හරියන ෆ්‍රේම් එකක් අරන් තමයි අපි ඩිසයින් එක කරන්නේ. ඉතින් විවිධ සයිස් ෆ්‍රේම්ස් වර්ග තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඩෙස්ක්ටොප් වල ඩෙස්ක්ටොප් ඒ වගේම මොබයිල් ෆෝන්, ඒ වගේම ටැබ්ලට් වගේ විවිධ ෆ්‍රේම් සයිස් තියෙනවා. ඉතින් මේ ඩිසයින් විවිධාකාර නිසා අපි මේ ඩිසයින් එක කරන්න කලින් අවශ්‍ය ෆ්‍රේම් එක තෝරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන අයිකන් එක ක්ලික් කරලා අවශ්‍ය ෆ්‍රේම් එක තෝරගන්න. ඉතින් ඔයාලට මෙතන පේනවා ෆ්‍රේම් වර්ග. මොබයිල් ෆෝන් වලට අදාළ, ඒ වගේම ටැබ්ලට් වලට අදාළ, ඒ වගේම ඩෙස්ක්ටොප් වලට අදාළ, ඒ වගේ විවිධ වර්ගයේ ෆ්‍රේම් ටිකක් මෙතන දීලා තියෙනවා Figma එකෙන්ම. ඉතින් මම අද කරන්න යන්නේ මේ ඩෙස්ක්ටොප් එකට අදාළ ඩිසයින් එකක් ඉඳලා මෙන්න මෙතනින් මම මේ MacBook කියන ෆ්‍රේම් එක තෝරා ගන්නවා. හරි, ඊට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේක වැඩ කරගෙන යන්න කලින් මේක රීනේම් කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. ඉතින් මම රීනේම් කරනවා project 1 කියලා. හරි, ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා මේ project 1 කියලා අපි රීනේම් කරපු එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කොහොමද මේක වැඩ කරගෙන යන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු.